හරි අපි මේ වීඩියෝ සීරීස් එකෙන් කතා කරන්නේ 10 වසරේ 11 වසරේ තියෙන සියලුම කොමර්ස් පාඩම් ටික අකවුන්ටිං පාඩම් සහ තියරි පාඩම් ඔක්කොම කතා කරනවා. එතකොට මම මෙතනදී මම පොඩි රික්වෙස්ට් එකක් කරනවා. ඔයා මේ වීඩියෝ බලනකොට ඔයාගේ පොත අනිවාර්යයෙන්ම ඔයාගේ ඉස්සරහා තියාගන්න. ඉංග්‍රීසි මීඩියම් ළමයෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ටර්ම්ස් වලට ඒකට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් පොත හරහා මම කියන කරුණ සම්බන්ධයෙන් හොඳට ඔළුවට දාගෙන ඊට පස්සේ ඒක මම ඒ සම්බන්ධයෙන් තව උදාහරණ ගන්නවා. ඒතකොට ඒවත් එක්ක වඩා පුළුවන් ඒක හොඳට ඇනලයිස් කරලා වල ඔළුවට දාගෙන මේක තමයි මේක කියන්නේ. ඒතකොට ඉංග්‍රීසි මීඩියම් ළමයට නම් යාට පුළුවන් ඒකට අදාළ ටර්ම් ඉංග්‍රීසි ටර්ම් එක මොකක්ද කියලා බලා ගන්න. සිංහල මීඩියම් ළමයට නම් ඒක හොඳට අවධාරණය කරගෙන ඉවරලා හොඳ අවබෝධයකින් සහ මාත් එක්ක හොඳට අනිවාර්යෙන් මාත් එක්ක හොඳ කනෙක්ෂන් එකක් තියාගන්න මේ වීඩියෝ එක බලනකොට. එතකොට වෙන දේවල් හොඳයි. සාමාන්‍යයෙන් ගොඩක් ඉයර්ෆෝන් එකක් වගේ පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මේකට සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක දිහා බලන්න. තුන අපි ඔයාලට කලින් මේ වීඩියෝ එකත් එක්ක පාඩම් කරලා තියෙනවා. ඔයාලට මේක ආයෙ නැවත මතක් කරගන්න රිවයිස් එකක් විදිහට මතක් කරගන්න අවශ්‍ය නම් ඔයාලට සාමාන්‍යයෙන් ක්ලාස් එකට යනකොට එහෙම නැත්නම් මොනවා හරි වෙන වැඩක් කරගෙන ඉන්නකොට අහන්න වගේ වුණත් පුළුවන්. මොකද මම සාමාන්‍යයෙන් ඔයත් එක්ක එන්ගේජ් වෙලා තමයි මේ වීඩියෝ සීරීස් එකේදීම හැම වෙලෙම කතා කරන්නේ. ඒතකොට මට ඔයා කෙනෙක් ඉස්සරහා ඉන්නවා. ඒතකොට ඔයාලට මාව කියලා කෙනෙක් ඉස්සරහා පේන්න ඕනේ. ඒතකොට ඒ විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. ඒතකොට තමයි අපිට මේ වැඩේ ලස්සන කරගෙන යන්න පුළුවන්. ඉතින් 10 වසරේ පළවෙනි පාඩමේ ඉඳන් අන්තිම පාඩම දක්වාම යනවා. ඒ වගේම තමයි 11 වසරේ පළවෙනි පාඩමේ ඉඳන් අන්තිම පාඩම දක්වා කොමර්ස් පාඩම් ටික ඔක්කොම යනවා. ඒ වගේම අනිත් සබ්ජෙක්ට් වලත් මම ඉස්සරහට කියනවා. ඔයාලට දැන් මේ වෙද්දි සමහරවිට බලා ගන්න පුළුවන් වෙයි අපේ channel එකට ගියොත්. ඉතින් මම මතක් කරනවා channel එකත් එක්ක අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. මේක සාමාන්‍යයෙන් අලුත් විදිහේ වැඩක් කරන් යන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ ළමෙක්ට තව කෙනෙක් එකතු වෙලා වැඩේ කරගන්න පුළුවන් නම් මම හිතනවා දැන් කාලේ ළමයින්ට සාමාන්‍යයෙන් ගොඩක්ම තියෙන ප්‍රශ්නයක් තමයි අර බෝරිං. ඒ කියන්නේ දෙයක් පාඩම් කරනවා කියන එක පොඩ්ඩක් බෝරිං. ඩිවයිසස් එකක ඉඳලා සමහරවිට ඔළුව පොඩ්ඩක් කලබලකාරී තත්ත්වයකින් ඇති වෙලා තියෙන පුළුවන්. අර එක තැනක එක වැඩක් වෙනුවෙන් අවධානය යොමු කරන්න අපහසුයි. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට ගොඩක් හොඳ දෙයක් කියලා මම හිතනවා. මේක එක්සෑම් එක ලඟ වෙලා ඉන්න කෙනා ගොඩක්ම මම අනිවාර්යයෙන්ම කියන දෙයක් තමයි මේක හොඳ අවධානයෙන් අහන් ඉන්න ටර්ම් ටෙස්ට් එකක් හරි ඕ ලෙවල් හරි ඕන කෙනෙක්ට පොඩි ටයිම් එකක් ඇතුළත මම අවධානය යොමු කර යුතු ඔක්කොම කරුණු කතා කරනවා. කවුන්ටිංగ్ පාර්ට්ලත් එහෙම කවුන්ටිංగ్ පාර්ට්ලත් මම ඒ ගණන් කොහොමද හිතන්නේ කියන එක ඔයත් එක්ක හිතලා වැරදෙන තැන්වලදී වැරදුනා නේද කියලා වෙලත් මම ඔයාලට කෙලින්ම පොයින්ට් කැලවල අහනවා. ඒ තරමට මට මම මේ සම්බන්ධයෙන් හොඳට අධ්‍යයනය කරලා තියෙන්නේ. ඒ නිසා මාත් එක්ක හැම වෙලෙම එන්ගේජ් වෙලා මේ වැඩේ කරයි යන්න කියලා මතක් කරනවා. ඉතින් ආරාධනා කරනවා channel එකත් එක්ක අලුත් කෙනා subscribe කරලා වීඩියෝ ලයික් එකක් දාලා වීඩියෝත් එක්ක එකතු වෙන්න කියලා. අපි යන් වීඩියෝ එකට. ව්‍යාපාරය ගෙනුම් කරන්නේ 10 වසරේ සාමාන්‍යයෙන් ඉක්මනටම කොහොමද සබ්ජෙක්ට් එක ගොඩ දාගන්නේ කියන තමයි මේ වීඩියෝ එකෙන් අපි බලන්න හදන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී අපි සම්පූර්ණයෙන්ම මුළු 10 වසරේම තියෙන කොමර්ස් අපි දැනගන්න ඕන කරන කොටස් ටික ඔක්කොම ටච් කරනවා. අපි බලමු කොහොමද කරන්න කියලා. අතට අපි පළවෙනි පාඩමේ ඉඳන් පිළිවෙලට පටන් ගමු. ඒතර අපි ඉස්සෙල්ලාම යමු. පළවෙනි පාඩම තියෙන්නේ ව්‍යාපාර පසුබිම. එතකොට ව්‍යාපාර පසුබිම සහ ව්‍යාපාර පරිසරයේ ව්‍යාපාර සංවිධානය කියන කොටස් තුනෙන් තියරි පාර්ට් එකක් විදියට. ඊට පස්සේ ඉතුරු කොටස් අපිට හම්බ වෙනවා කීපයක් accounting කොටසට එන. ඊට පස්සේ ආයෙත් තියරි පාර්ට් එකක් එනවා මූලික සටහන් පොත කියන එක. ඊට පස්සේ අපි ගත්තාම ආපහු ඉතුරු කොටස් ටික තියෙන්නේ ඔක්කොම accounting කියන කොටසට අදාළව තමයි ගෙනුම් කරන්නේ කියන කොටසට අදාළව තමයි තියෙන්නේ. අපි බලමු පළවෙනි පාඩමේ ඉඳන් කොහොමද මේක කවර් කරගන්න කියලා. ඉතින් මේ ව්‍යාපාර පසුබිම කියලා ගත්තාම ව්‍යාපාර පසුබිම කියන කොටසේ අපි තියෙන්නේ සම්පූර්ණ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක. මොකද ඉස්සර සාමාන්‍යයෙන් ව්‍යාපාර කරලා තියෙන්නේ භාණ්ඩ හුවමාරු ක්‍රමයේවත් බාටර් ක්‍රමය කියලා පාවිච්චි කරලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිලදී ගත්තා නෙමෙයි කරලා තියෙන්නේ දවස්වල. සාමාන්‍යයෙන් අපි භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කර ගැනීම තමයි මේ භාණ්ඩ හුවමාරු ක්‍රමයේවත් බාටර් ක්‍රමය කියලා හඳුන්වන්නේ. ඉතින් මේකෙදි තියෙනවා ව්‍යාපාර සංකල්ප කියලා කොටසක් යටතේ අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරන් යද්දී ව්යාපාරයේ අරමුණ මොනවද ඔය වගේ දේවල් කිහිපයක් ගැන කතා කරනවා. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද මේ ව්‍යාපාරයක් කරගෙන යනකොට අරමුණු කරගන්නේ කියන එක ගැන.
අපි සාමාන්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා ව්‍යාපාර අරමුණු කර ගැනීම අරමුණු වශයෙන්. එකක් තමයි ලාභ අපේක්ෂිත ව්‍යාපාර සහ ලාභ අපේක්ෂාවෙන් නොකරන ව්‍යාපාර. එතකොට ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල අපිට දකින්න පුළුවන් ලක්ෂණ කිහිපයක් තියෙනවා. එයාලගේ ප්‍රධාන අරමුණක් තමයි ලාභය පෑයීම. ඒ වගේම තමයි පාරිභෝගික තෘප්තිය නැංවීම. ඉතින් පාරිභෝගික තෘප්තිය නැංවුවොත් තමයි ව්‍යාපාරේ රඳා පැවැත්ම තීරණය වෙන්නේ. අන්න ඒ නිසා තමයි ලාභී පෑයීමට අමතරව එයාලගේ අරමුණක් විදිහට පාරිභෝගික තෘප්තිය නැංවීමත් බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඊට පස්සේ අපිට පළවෙනිව බලා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවාවල් ගුණාත්මක ඉහළ නැංවීමෙන් එයාලා පාරිභෝගික තෘප්තිය නංවනවා. ඒ වගේම විවිධ රැකියා ශාස්ත්‍රයේ රැකියා ලබා දීම හරහා පාරිභෝගික ආකර්ෂණය ලබා ගන්නවා. සේවක සුබ සාධනය කියන්නේ සේවකයන්ට හොඳට සලකලා ඉවර වෙලා ආහාර පාන ආදීන් පහසුකම් ප්‍රවාහන පහසුකම් වගේ දේවල් ලබා දීලා යාලා සේවක සුබ සාධනය ආශ්‍රයෙන් ව්‍යාපාරයේ පාරිභෝගික තෘප්තිය හැදෑරීමට කටයුතු කරනවා. එතකොට ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කොටස තමයි පාරිභෝගික අවශ්‍යතා හා උවමනා කියලා වෙලා කොටස් දෙකක් තියෙනවා. මේ අවශ්‍යතාවය උවමනායි කියන්නේ දෙකක් කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. මොකද ගොඩක් ළමයින්ට පැටලෙන තැනක් තමයි මේක. එතකොට මේ පාරිභෝගික අවශ්‍යතා ගත්තාම අවශ්‍යතා තියෙනවා කීපයක්. අවශ්‍යතා කියන්නේ අපිට අනිවාර්යයෙන්ම මූලික අවශ්‍යතා කියලා තියෙනවානේ මිනිස් අවශ්‍යතා විදිහට. අන්න ඒවා අනිවාර්යෙන් අපි ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල්. ඉතින් මේ සපුරා ගත යුතු දේවල් වලට උදාහරණ තමයි ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස කියන දේවල්. එතකොට සාමාන්‍යයෙන් අපි මේවත් ඊට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, ආරක්ෂාව, සංවේදනය ඔය වගේ දේවලුත් අවශ්‍යතාවල කොටස් විදිහට ගන්න පුළුවන්. නමුත් අපි ප්‍රධාන වශයෙන් අපි දන්න දේවල් තමයි අපිට අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න ඕන දේවල් තමයි ආහාර, ඇඳුම් පැළඳුම් සහ නිවාස කියන දේවල්. එතකොට මේ අවශ්‍යතාවල දකින්න පුළුවන් ලක්ෂණ කිහිපයක් තියෙනවා. මේ අවශ්‍යතාවයක් කියන්නේ අනිවාර්යෙන් අපිට අත්‍යවශ්‍යයි එකක්. ඊට පස්සේ තව අනිවාර්යෙන් මේ අවශ්‍යතාව කියන එක එක්කෙනෙකුට විතරක් ස්පෙෂල් වෙච්ච පොදු මේ කාරණයක්, එක්කෙනෙකුට විතරක් මේ විශේෂ වෙච්ච කාරණයක් නෙමෙයි. මේක පොදුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෝ බහුතර ප්‍රමාණයකට මේ අවශ්‍යතාවයේ සමානව තියෙනවා. එතකොට ඊට අමතරව මේ අවශ්‍යතාව කියන එක නිර්මාණය කරන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තාම අපිට සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට ඇඳුම් පැළඳුම් ගන්න ඕනි කියලා ඉවරලා ඒක අවශ්‍යතාවයක් විදිහට මිනිස්සුන්ට ලබා දෙන්න බෑ. ඒක ඔයාලා මේක අනිවාර්යයෙන්ම මෙහෙම කරන්න ඕනේ නැත්නම් ඔයාලට ඇඳුම් පැළඳුම් නැති වෙනවා කියලා ඉවරලා අවශ්‍යතාවය කියන එක නිර්මාණය කරන්න බෑ. දැන් අපිට එහෙම ඒක උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ. දැන් ඔයාලට පැහැදිලි නැතුව ඉතින් දැන් අපි හිතමු මෙහෙම. දැන් අපිට හිතෙන්න පුළුවන් අපි ගමු නිකන් ගමනාගමනය කියලා ගමනාගමනය සඳහා බස් රථ අනිවාර්යෙන් භාවිතා කරන්න කියලා වෙලා අවශ්‍යතාවයක් හදනවා. හැබැයි ඒ මිනිස්සුන්ට අනිවාර්යෙන් මේක අවශ්‍යතාවයක් බස් රථ නැත්තම් යන්න වෙන්නේ අර ඒ වගේ දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ බස් රථේ නැත්තම් එයාලට තමන්ගේ පෞද්ගලික වාහනයකින් යන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අවශ්‍යතාවය කියන එක නිර්මාණය කරන්න බෑ. බස් රථ ව්‍යාපාර සංගමයක් තිබුණා කියලා ඉවරලා එයාලට සංගමයෙන් බෑ මේක අවශ්‍යතාවයක් විදිහට නිර්මාණය කරන්න. ඒ නිසා තමයි මේ නිර්මාණය කළ නොහැකි කියලා කියන්නේ. ඒ වගේම තමයි සීමිතයි. මේ අවශ්‍යතාව කියන එක සංඛ්‍යාත්මක අගයකින් ගත්තාම ඉතාම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මහ ලොකු කියන අපි ප්‍රධාන වශයෙන්ම දන්න දේ තමයි ප්‍රධාන වශයෙන් තුනයි තියෙන්නේ. එකක් තමයි ආහාර, ඇඳුම් පැළඳුම් සහ නිවාස. මේ අවශ්‍යතාව තමයි මිනිස් අවශ්‍යතාවල ප්‍රධාන අවශ්‍යතාව කියලා හඳුන්වන්නේ. ඒතර මොනවද මේ ඕමනා කියන්නේ? ඕමනා කියලා කියන්නේ මිනිස් අවශ්‍යතාව කියන ඒවා සපුරා ගන්න අපිට භාවිතාව කියන්නේ උදව් වෙන විවිධ ආකාර. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම කියන්නම් මෙහෙම. දැන් අපිට ආහාර කියන එක අවශ්‍යතාවයන්නේ. මේ අවශ්‍යතාවය අපිට ඌමනා කිහිපයක් කියන ඌමනා වලට අපිට ලැබෙන එක දේවල් කිහිපයක් කරා මේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. ආහාර කියන එක ඉන්දියාප්ප, අයිස්ක්‍රීම්, කේක් වගේ දේවල් වලින් සපුරා ගන්න පුළුවන්. ඇඳුම් කියන එකත් සාරිය, නිල ඇඳුම්, පාවාහන් ඔය වගේ දේවල් හරහා සපුරා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන තව දෙයක් කියනවා. සාමාන්‍යයෙන් මමත් එක්ක මේක ඔයාලා අච්චු පොතක් බලාගෙන ඉවරලා මේක යනවා නම් ඉතාම පහසුවෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. කියන්නේ මම මේ කරන්නේ සාමාන්‍යයෙන් ඔයා තනියෙන් පාඩම් කරනකොට වැඩි ඔයා මාත් එක්ක පාඩම් කරනකොට ඔයාට යන කාලය වේලාව අඩුයි. ඒ වගේම ඔයාට සමහරවිට උදාහරණයක් මතක් වෙන්නේ නැත්නම් ඒ උදාහරණය මම මතක් කරලා දීලා ලයිව් ඔයාගේ ඉස්සරහා තව කෙනෙක් ඉන්නවා කියලා ඉවරලා හිතලා ඉවරලා පාඩම් කරන සිස්ටම් එකක් තමයි මම මේ හරහා ඔයාලට මේ හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට පොඩි බාහිරින් ශබ්දෙයි ඒවා ඉච්චර ගණන් ගන්න එපා. ඔයා මගේ කටහඬට පොඩි වැඩිපුර අවධානය දෙන්න. එතකොට මේ වැඩි කරන් යන්න පහසුයි ඔයාටත් මටත්. එතකොට
ඌමනා වලට උදාහරණයක් තමයි මම කිව්වේ අවශ්‍යතා සපුරා ගන්න අපිට ඌමනා භාවිතා කරන්න පුළුවන්. ආහාර වලට ඉන්දියාප්ප අයිස්ක්‍රීම් වගේ විවිධ ඌමනා කිහිපයක් තියෙනවා. ඒතකොට දැන් ඔයාලට මෙතනින් පේන පොඩි ස්පෙෂල් කරුණක් මොකක්ද? අවශ්‍යතා කියන එක සීමිතයි. කියන්නේ අවශ්‍යතා කියන එක අපිට සීමිත ප්‍රමාණයක් තමයි සංඛ්‍යාත්මක තියෙන්නේ. හැබැයි ඌමනා කියන එක අපිට කියන්නේ අවශ්‍යතාවය සපුරා ගන්න ඌමනා අපිට කිහිපයක් තියෙනවා. සාමාන්‍ය බහුතරයක් තියෙනවා. මේ බහුතරයකින් කිහිපයක් භාවිතා කරලා අපිට අර අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඌමනා කියන වගේ ලක්ෂණ මොනවද කියලා. එතකොට දැන් මේ ඉංග්‍රීසි මීඩියම් ළමයිට උනත් මේක හරහා ඔයාගේ පොතත් භාවිතා කරලා ඉවරලා පොත තියාගෙන ඉවරලා මේකට අයිඩියා එක වගේ ඒකට අවශ්‍ය ඉංග්‍රීසි වර්ඩ් එක මොකක්ද කියලා පොතෙන් බලාගෙන මේක හොඳ අවබෝධයකින් වැඩි කරන් යන්න පුළුවන්. ඒ වගේ ඉඳලා ඒ වගේ කෙනෙක්ට උනත් ප්‍රශ්නයක් නැතුව මේ වීඩියෝ එක ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් අපි බලමු ඌමනාවල ලක්ෂණ මොනවද කියලා. ඌමනාවල ලක්ෂණ තමයි අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් ඉන්දියාප්පම කන්න ඕනි කියලා කන්නේ නැහැ. වට උන ඉන්දියාප්පේනකොට බත් කන්න පුළුවන්. පාන් කන්න පුළුවන්. ඒ වගේ අපිට ඒ අවශ්‍යතා ඌමනාව සපුරා ගන්න ඒක විතරමයි තියෙන කියලා ගන්නෑ. ඒකමයි ඌමනාව කියන්නේ ඉන්දියාප්පමයි ඕනි කියලා වෙලා අත්‍යවශ්‍යතාවයක් නැහැ. වෙන දෙයක් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි කෙනාගෙන් කෙනාට විවිධයි. ඔයාට අයිස්ක්‍රීම් කන්න ආස හිතෙන්න පුළුවන්. තව කෙනෙක්ට බිස්කට් කන්න ආස හිතෙන්න පුළුවන්. ඒ වගේ ඒක එක එක්කෙනාට අවශ්‍යතාවය මේ ඌමනාව වෙනස්. අවශ්‍යතාවය සපුරා ගන්න ආකාරය වෙනස්. ඔයාට සාමාන්‍ය පොඩි බඩගින්නක් ඇවිල්ලා තියෙන්නේ. එක්කෙනෙක්ට ඒකට අයිස්ක්‍රීම් කන්න පුළුවන්. තව කෙනෙක්ට බිස්කට් එකක් කන්න පුළුවන්. තව කෙනෙක්ට බනිස් ගෙඩියක් කන්න පුළුවන්. ඒ වගේ තමයි. ඒකට නිර්මාණය කළ හැකි. දැන් ඌමනා කියන එක නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි සංකීර්ණත්වය. සාමාන්‍යයෙන් ඉතා සංකීර්ණ. කියන්නේ ඌමනාව කියන ප්‍රමාණය සංඛ්‍යාත්මකව අසීමිත නිසා ඒ ඌමනා සපුරා ගන්න ආකාරය සංකීර්ණයි. කියන්නේ අපිට ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න ඌමනා කියන ඒවා කියන්නේ විවිධ ආකාරයෙන් කියන්නේ එක්ක බීමකින් අපිට ඒක මේ අපේ ආහාරය කියන එක ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෑමකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේ අර සෑහෙන කැටගරිස් කිහිපයක් යටතේ මේ අවශ්‍යතාවය සපුරා ගන්න ඌමනාස් තියෙනවා. ඌමනාස් නෙමෙයි සමහරවිට ඌමනා තියෙනවා. එතකොට මේ ඒක නිසා තමයි සංකීර්ණයි කියලා කියන්නේ. අසීමිතයි කියලා කියන්නේ අපිට ඒ එක්ක ඌමනාව සපුරා ගන්න කියන්නේ අවශ්‍යතාවය සපුරා ගන්න විවිධාකාරී ඌමනා භාවිත කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. සංඛ්‍යාත්මකව වැඩි ප්‍රමාණයක් තියෙනවා කියන එක. එතකොට ওই ටික තමයි ඒ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ නිෂ්පාදන ව්‍යාපාර ගැන කතා කරන්න. නිෂ්පාදන ව්‍යාපාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. භාණ්ඩ නිෂ්පාදනයි සේවා සැපීමේ ව්‍යාපාරය. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා කියන්නේ මේ අවශ්‍යතා හා ඕමනා සපුරා ගැනීම සඳහා භෞතිකව පැවැත්මක් තියෙන ස්පර්ශ කළ හැකි දේ. හොඳට මතක තියාගන්න මේක. මිනිස් අවශ්‍යතාවයි ඕමනායි සපුරා ගැනීම සඳහා යොදා ගන්නා ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති. ඔන්න ඔය ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ පොයින්ට්ස් විදියට භාණ්ඩ යනු මොනවද කියලා අහුවොත්. එතකොට මේ භාණ්ඩයක් කියලා කියන්නේ ඒ විදිහට මිනිස් අවශ්‍යතා හා වමනා සපුරා ගන්න පුළුවන් ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති දේවල් තමයි මේ භාණ්ඩ කියලා කියන්නේ. එතකොට මිනිස් අවශ්‍යතා කිහිපයක් අපිට දැන් මෙතන පල්ලෙහා උදාහරණ දීලා තියෙනවා. සකස් කළ ආහාර පාන, මෝටර රථ, විදුලි යොදුන්, ජංගම දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර, ගෘහ භාණ්ඩ. මේ තියෙන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර වලට උදාහරණ කිහිපයක්. ඉතින් මේ විවිධ භාණ්ඩ නිෂ්පාදනය කිරීම හරහා තමයි මේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් සේවා සැපීමේ ව්‍යාපාරය. ඒව කරන්නේ සේවා කියන්නේ දැන් අරක කරන්නේ යම්කිසි භාණ්ඩයක් ටාගට් කරලා තමයි යාළගේ ව්‍යාපාරයේ පැවැත්ම තීරණය වෙලා තියෙන්නේ. මෙයාලා මෙතනදි කරන්නේ සේවාවක්. ඒ කියන්නේ රූපලාවන්‍ය ආයතන, අධ්‍යාපන ආයතන. ඒ කියන්නේ ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා හා වමනා සපුරා ගැනීම සඳහා පාරිභෝගික වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. ඒක අර එක ව්‍යාපාරයක් නෙමෙයි. ඒක සමහරවිට ලොකු ක්‍රියාවලියක්, ලොකු ප්‍රොසෙස් එකක්. එතකොට මේ ඉටු කරන ආයතන වලට උදාහරණ තමයි කිහිපයක් මේ දීලා තියෙන්නේ. තොග වෙළඳ ආයතන, සිල්ලර වෙළඳ ආයතන, රක්ෂණ ආයතන, බැංකු ආයතන, අධ්‍යාපන ආයතන, රූපලාවන්‍ය ආයතන. එතකොට ওই ටික තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය, සේවා සැපීමේ ව්‍යාපාරය කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා නිෂ්පාදන සාධක. මේක කෙලින්ම ඔයාලගේ O level paper එකේ සහ ඔයාලා term test papers වල අහන ප්‍රධාන ප්‍රශ්න කිහිපයක්. කියන්නේ ඔයාලගේ MCQ වලදී අහනවා මෙතනින් නිෂ්පාදන සාධකයන් නොවන්නේ. ওই වගේ ප්‍රශ්න අහනවා. එතකොට මොනවද මේ නිෂ්පාදන සාධකයන්? නිෂ්පාදන සාධකයක් කියලා කියන්නේ ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන කොටස් හතර.
අනිවාර්යයෙන්ම මේ කොටස් 4 ලියවෙන්න ඕනේ. නිෂ්පාදන සාධක 4 ලියන්න කිව්වහම ඔයා මේ වෙනකොට වෙන වචන භාවිතා කරලා තිබුණොත් ගොඩක් වෙලාවට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වචන ආවේනිකයි. මේ වචන තමයි තියෙන නිෂ්පාදන සාධක කිව්වා. භූමිය කියලා කියන්නේ මොකද? අපිට ව්‍යාපාරයේ පවත්වාගෙන යාම සඳහා අභ්‍යන්තරයේ තියෙන සම්පතක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ සතු අභ්‍යන්තර සම්පතක් තමයි භූමිය කියලා කියන්නේ. උදාහරණයකට දීලා දෙනවා වන සම්පත්, khනිජ සම්පත්, පස. ශ්‍රමය කියන්නේ මොකද? ව්‍යාපාරය සඳහා කායිකවයි මානසිකවයි අපිට දායකත්වය ලබා දෙන්න පුළුවන් ආකාරය තමයි මේ ශ්‍රමය කියලා කියන්නේ. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා කය වෙහෙසා වැඩ කරනවා, සමහර අය ඉන්නවා මනස වෙහෙසා වැඩ කරනවා. උදාහරණ වලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන ලද දේ. ඒ කියන්නේ අපි දන්නවා ඉස්සරහා පාඩම් වලදී ඔයාලට බලා ගන්න පුළුවන්. අපි 4 වෙනි පාඩමෙන් පටන් ගන්නවා මේ ප්‍රාග්ධනය කියන කොටස වැඩිපුර කතා කරන්න. එතකොට මේ ප්‍රාග්ධනය කියලා කියන්නේ අපේ ව්‍යාපාරයේ සතු සම්පතක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ සතු යම්කිසි සම්පතක් යම්කිසි වත්කමක් තියෙනවද මේ ව්‍යාපාරයේ සතුයි නම් මේක අපේ ව්‍යාපාරයේ සතු ප්‍රාග්ධනයක් විදිහට තමයි හඳුන්වන්නේ. මේ උදාහරණ දීලා තියෙනවා යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, රථ වාහන මිල මුදල්. අපේ ව්‍යාපාරයේ ලාච්චුව තියෙනවා නම් මුදල් ඒ ඔක්කොම ව්‍යාපාරයේ සතු ප්‍රාග්ධනයක්. අපේ ව්‍යාපාරේ නම් බැංකුවක් තියෙනවනේ, බැංකු account එකක් තියෙනවනේ, ඒ account එකේ තියෙන සල්ලිත් අපේ තියෙන ප්‍රාග්ධනයක්. ව්‍යවසාය කියන්නේ මොකද? ව්‍යවසාය කියලා කියන්නේ නිෂ්පාදන සඳහා අවශ්‍ය වෙන භූමියයි ශ්‍රමයයි ප්‍රාග්ධනයයි කියන නිෂ්පාදන සාධක සංවිධානය කරමින් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කළ පවත්වන යාමේ ක්‍රියාවලිය තමයි මේ ව්‍යවසාය කියලා කියන්නේ. ව්‍යවසාය කියන්නේ මොකද්ද කියලා අහුව ගමන් ඔය පොයින්ට්ස් ටික කියවෙන්න ඕනේ. කියන්නේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන්නේ අපි කලින් කතා කරපු කොටස් තුන. ඔන්න ඔය කොටස් තුන වෙනි සාධක, නිෂ්පාදන සාධක සංවිධානය කළ ඉවරලා යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියක් පවත්වාගෙන යනවා නම් ඒ සම්බන්ධයෙන් ඒ ක්‍රියාවලියට තමයි අපි මේ ව්‍යවසාය කියලා කියන්නේ. කාර්යාවලිය තමයි ඒ කාර්යයට තමයි අපි ව්‍යවසාය කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඇල්මැති පාර්ශව කියලා ව්‍යාපාරයේ වටේ අපිට බලා ගන්න පුළුවන් යම්කිසි කොට්ටාසයක් එකතුලා ඉන්නවා. ඒ කොට්ටාසයන් අපිට විවිධ කැටගරිස් වලට කඩන්න පුළුවන්. මේ තියෙන්නේ chart එක. අනාගත ආයෝජක කියන්නේ ව්‍යාපාරයේ වෙනුවෙන් අනාගතය ආයෝජනය කරන්න ඉන්න කට්ටිය. අයිතිකරු, කළමනාකරු, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරංකරුවන්, මූල්‍ය ආයතන, සේවකයෝ, රජය, ප්‍රජාව. ප්‍රජාව කියන්නේ සාමාන්‍ය මහ ජනතාව. ඉතින් ওই ටික තමයි ව්‍යාපාරයක් වටේ අපේ ව්‍යාපාරයේ පැවැත්ම තීරණය කරන විවිධ පාර්ශව. ඉතින් දැන් මෙතන අපිට බලා ගන්න පුළුවන් ඊළඟට මේ ඇල්මැති පාර්ශවය කියන්නේ ව්‍යාපාර වටේ ඉන්න මේ විවිධ පාර්ශව විසින් අපේ ව්‍යාපාරය කෙරෙහි මොකක්ද යාලා කරන දේ, කියන්නේ මොකක්ද යාලාගේ කාර්ය වගේ පොඩි මේ කීපයක් තියලා දක්වලා තියෙනවා. ඒ ටික තමයි දැන් මෙතන කතා කරන්නේ. ඉතින් මෙතන තියෙනවා අයිතිකරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයට සම්පත් සපයන පුද්ගලයෝ කියලා. ඒක සාමාන්‍ය දන්නවනේ, සාමාන්‍ය ඕනම කෙනෙක් දන්න දෙයක් තමයි. අයිතිකරුවෝ කියන්නේ කවුද? එයා තමයි ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයන්නේ. එතකොට ඒක සමානලට එක අයිතිකරුවෙක් වෙන්න පුළුවන්. අයිතිකරුවන් කිහිප දෙනෙක් විසින් කරන් යන්නත් පුළුවන්. කළමනාකරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයේ කටයුතු මෙහෙයවනවා. අයිතිකරුවෝ මොකක් හරි දෙයක් කරන්න කිව්වොත් ඒක ක්‍රියාත්මක කරනවා. සමහර වෙලාවට දැන් පොඩි බිස්නස් එකක් වගේ නම් මේකෙදි අයිතිකරුවෝ කළමනාකරුවෝ දෙන්නම එක්කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඉතින් ඒක ඉෂුව එකක් වෙන්නේ නැහැ. එතකොට මහා පරිමාණ ව්‍යාපාරවල තමයි ගොඩක් වෙලාවට මූල්‍ය කළමනාකරුවෝ, අලෙවි කළමනාකරුවෝ ඔය විදිහට කළමනාකරුවෝ කීප දෙනෙක් ඉන්නවා. මැනේජර්ස්ලා කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මෙයාට තමයි. ඊට පස්සේ ගනුදෙනුකරු කියන්නේ ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පුද්ගලයා. ඒක සමහරවිට එයා ආපහු විකුණන පරමාර්ථයෙන් ගන්නත් පුළුවන්, එයාගේ පරිභෝජන සඳහා ගන්නත් පුළුවන්. සැපයුම් කරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය විවිධ දේ සපයන කට්ටිය. කියන්නේ අපිට මොනවාරි විකුණන්න ඕන කරන බඩු වරම ඒවා ප්‍රවාහනය කරන අමුද්‍රව්‍ය සපයන කට්ටිය තමයි සැපයුම් කරුවෝ කියන්නේ. තරං කරුවෝ කියන්නේ අපි කරන් යන ව්‍යාපාරයට සමගාමීව සමාන ව්‍යාපාරයක් කරන් යන තවත් භාණ්ඩ හා සේවා සපයන ආයතන තියෙනවා නම් අන්නේ කට්ටිය අපේ තරං කරුවෝ. අපේ ව්‍යාපාරයට සාපේක්ෂව යාලා අපේ තරං කරුවෝ. මූල්‍ය ආයතන කියන්නේ ව්‍යාපාරයේ ණය, උපදේශන සේවා ආදී ලබා දෙන බැංකුයි අනිකුත් ණය දෙන ආයතන තමයි මේ මූල්‍ය ආයතන කියලා කියන්නේ. සේවකයෝ කියන්නේ ව්‍යාපාරයේ කාර්යයන් කරන පුද්ගලයෝ. රජය කියන්නේ රටක ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්බන්ධනය කරන කට්ටිය. ප්‍රජාව කියලා කියන්නේ ව්‍යාපාරයෙන් පිට ජීවත් වෙන ජනතාව.
අනාගත ආයෝජකය කියලා කියන්නේ අනාගතයේදී ව්‍යාපාරය ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් බලාගෙන ඉන්න පිටතේ දැනට පිටතේ ඉන්න පුද්ගලයෝ කීප කොටසක් තමයි මේ අනාගත ආයෝජකය කියලා කියන්නේ. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා මේ අපි කතා කරපු පාර්ශවයන් සහ එයාලගේ අරමුණු මොනවද කියලා. අයිතිකරුවන්ගේ අරමුණු මොනවද කියලා සාමාන්‍යයෙන් දන්නවනේ හැමෝම. එයා බලාපොරොත්තු වෙනවා එයා මොනවාරි යම්කිසි ප්‍රාග්ධනයක් යොදවලා දෙනවා නම් ව්‍යාපාරය වෙනුවෙන් ඒකේ ඒ ප්‍රාග්ධනය ආරක්ෂිත වෙයි කියලා. සුරක්ෂිතතාවය. ඒ වගේම හොඳ ප්‍රමාණවත් ලාභයක් ලැබෙයි කියලා. ව්‍යාපාරයේ අනාගතයේ වර්ධනය හොඳ මට්ටමට වර්ධනය වෙයි කියන එක එයාගේ බලාපොරොත්තුවක්. එයාගේ අරමුණ. මැනේජර්ස්ලා කළමනාකරුවෝගේ අරමුණ තමයි ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කළමනාකරණ තීරණ ගැනීම සහ එම අවශ්‍ය තීරණ ගැනීම රැකියාව වර්ධනය සහ රැකියා තෘප්තිය කියන එක. සේවකයන්ගේ අරමුණක් තමයි සාධාරණ වැටුපක් ලබා ගැනීම සහ රැකියාවේ සුරක්ෂිතභාවය. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව රැකියාව එක දිගට කරන් යන්න පුළුවන් වෙයි කියන එක තමයි මේ රැකියාව සුරක්ෂිතභාවය කියලා අදහස් කරලා තියෙන්නේ. ගනුදෙනුකරුවෝ කියන්නේ නිෂ්පාදක සාධාරණ මිල ලබා ගැනීමට සහ ගුණාත්මක නිෂ්පාදක ලබා ගැනීමට ඉන්න ඇල්මැති පාර්ශවයන් කිහිපයක්. කොට්ටාසයක්. සැපයුම් කරුවෝ කියන්නේ අපිට ඇනෝම් ලබා දීමට අඛණ්ඩව බලාගෙන ඉන්න නිසි පරිදි මේ කියන්නේ ඇනෝම් ලබා දීමට නිසි පරිදි ඇනෝම් ලබා දීම තමයි යාළගේ අරමුණ සහ යාළගේ මේ මුදල නිසි පරිදි ලබා ගැනීම තමයි යාළගේ අරමුණ. මූල්‍ය ආයතන කියලා කියන්නේ ණය යාළගේ අරමුණක් තමයි අපිට මොකද ණයක් දුන්නොත් ඒ ණය ආපහු අය කර ගැනීම සහ යාළගේ තව අරමුණක් තමයි තවදුරටත් ණය සපයනවා. මොකද යාළා ණය දෙන්න යාළත් එක කස්ටමර්ස්ලා වැඩි වෙනවනේ. ඒ නිසා රජය කියලා කියන්නේ යාළගේ අරමුණක් තමයි ලැබිය යුතු පොදු ආදායම නිසි ලබා ගැනීම, රැකියා අවස්ථා උත්පාදනය කරලා තවත් කට්ටියට රැකියාව ලබා දීම, ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීම. තරංගකරුවෝ කියලා කියන්නේ තම නිෂ්පාදන මිල තීරණය කිරීම, තරංගයට මුහුණ දීම යාළගේ අරමුණු විදිහට ගන්න පුළුවන්. ප්‍රජාවගේ අරමුණු තමයි පරිසර හිතකාමී ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවාද කියලා පොඩ්ඩක් හොයලා බලනවා. මොකක් හරි අහිතකර විදිහට පරිසර දූෂණය වෙනවා නම් යාලා කැමති නැහැ. ඒතකොට යාලගේ අරමුණක් තමයි මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගන්නකොට මේකෙන් අපිට ඉෂුව එකක් වෙන්නේ නැද්ද, ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියන එක. ඒතකොට ඊ වගේම තමයි සමාජ සුපසාධනයේ දායක වෙනවද කියලා හොයලා බලන එක. ඒක යාලගේ අරමුණක්. ඒතකොට අනාගත ආයෝජකයේ අරමුණක් තමයි ආයෝජනය පිළිබඳ තීරණ ගැනීම. මොනවා හරි ආයෝජනයක් කරපුවම මේ සම්බන්ධයෙන් තීරණ ගැනීම යාලගේ අරමුණ. ඒතකොට මේ කට්ටිය දායකත්වයේ සඳහන් නිසුන් විදිහට දීලා තිනවා. අයිතිකරුවෝ සාමාන්‍යයෙන් දායකත්වය දක්වනවා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් ලබා දීලා ව්‍යාපාරය කටයුතු පිළිබඳ උනන්දුවෙන් හා කැප වෙලා ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය කරනවා. කළමනාකරුවෝ කරන්නේ ඒත් සමගාමීව තමයි ව්‍යාපාර සැලසුම් නිසලස ක්‍රියාත්මක කරනවා, නිවැරදි තීරණ ගන්නවා. සේවකයෝ කරන්නේ පවරන ලද කාර්ය නිසලස ඉටු කිරීමයි, ශ්‍රම ඵලදායීතාවය වැඩි කිරීමයි. එයාගේ දායකත්වය ලැබෙන්නේ එහෙම. සැපයුම් කරුවන්ගෙන් දායකත්වය ලැබෙන්නේ ගුණාත්මක අමුද්‍රව්‍ය දිගින් දිගටම සපයනවා, කාලට වේලාවට අමුද්‍රව්‍ය සපයනවා. රජය කරන්නේ ව්‍යාපාර සඳහා හිතකර දිරිගැන්වීම් ලබා දීම. ඉතින් ওই ටික තමයි අපිට පළවෙනි පාඩමෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි දෙවෙනි පාඩමේ මොනවද තියෙන්නේ කියලා බලමු මේ